එන්ජින් එකක් කිව්වහම අපේ ඔළුවට එන්නේ යකඩ, බෝල්ට්, ඇන මේ වගේ දේවල්නේ. ඒත් අපි පොඩ්ඩක් වෙනස් විදිහට හිතමුද? එන්ජින් එකත් හරියට අපි වගේම ජීවත් වෙන්න හුස්ම ගන්න ඕනේ දෙයක් කියලා. ඔන්න ඔය හුස්ම ගැනීම පිටිපස්සේ තියෙන පුදුම රහස. ඒ කියන්නේ කපාට මුහුර්තනේ තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඉතින් එන පළවෙනි ප්‍රශ්නේ තමයි මේක. මේ සංකීර්ණ යකඩ ගොඩ ඇත්තටම හුස්ම ගන්නෙ කොහමද? ඒ කියන්නේ ඉන්ධනයයි වාතයයි ඇතුළට අරගෙන ඒක දහනය කරලා දුම එළියට දාන්නේ කොහමද? මේ සම්පූර්ණ ක්‍රියාවලියම පාලනය කරන ඒ නියම රිද්මය මොකක්ද? අපි බලමු. හරි අපි එහෙනම් මේකේ ගැඹුරටම යමු. එන්ජින් එකක මේ හුස්ම ගැනීම කියන දේ සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ සිලින්ඩරයක් ඇතුලේ උඩ පහළ යන පිස්ටන් එකෙන්. හැම දෙයකම ආරම්භය වෙන්නේ අන්න එතනින්. මෙතනදී සිද්ධ වෙන දේ හරිම සරලයි. පිස්ටනය කෙලින් උඩ පහළ යනකොට ඒ සරල රේඛීය චලිතය දොඹකරය කියන කොටසෙන් කරකවෙන චලිතයක්. ඒ කියන්නේ භ්‍රමණයක් බවට පත් කරනවා. හරියට අපි බයිසිකලයක් පදිනකොට කකුල් උස් පහත් කරන එකකින් රෝදේ කරකිනව නේද? අන්න ඒ වගේ දෙයක්. මේ භ්‍රමණය තමයි අන්තිමේදී වාහනේ දුවන්න අවශ්‍ය බලය බවට පත් වෙන්නේ. හොඳයි. මේ පිස්ටනේ ගමන නැත්නම් සම්පූර්ණ චක්‍රය බලය හදන්න ප්‍රධාන පියවර 4ක් පහු කරනවා. මේ පහර 4 ක්‍රියාවලිය තමයි ඕනම එන්ජින් එකක හදවත වගේ. අපි දැන් බලමු මේ පියවර 4 එකිනෙක කොහොමද වෙන්නේ කියලා. හරි. ඔන්න පළවෙනි පියවර. චූෂණ පහර. මෙතනදී තමයි එන්ජින් එක තමන්ගේ පළවෙනි හුස්ම ඇතුළට ගන්නෙ. මෙතනදි වෙන්නේ පිස්ටනය පහළට යනකොට සිලින්ඩරයේ ඇතුලේ රික්තකයක්, ඒ කියන්නේ වැකියුම් එකක් හැදෙනවා. ඒ නිසා විවෘත වෙලා තියෙන චූෂණ කපාටය හරහා ඉන්ධන සහ වායු මිශ්‍රණයක් සිලින්ඩරය ඇතුළට ඇදිලා එනවා. අපි ගැඹුරු හුස්මක් ගන්නවා වගේම තමයි. ඊළඟට එන්නේ දෙවරි පියවර සම්පීජන පහර. දැන් හුස්ම ඇතුළට අරගෙන ඉවරයි. දැන් වෙලාව තමයි ඒගත් මිශ්‍රණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඒක බලගන්වන එක. ඔන්න දැන් චූෂණ කපාටයයි පිටාර කපාටයයි දෙකම තදින් වැහෙනවා. පිස්ටනය ආයෙත් උඩට එන ගමන් අර මිශ්‍රණය ගොඩක් පොඩි ඉඩකට හිර කඩලා සම්පීඩනය කරනවා. මෙහිම තද කරනකොට අර මිශ්‍රණයේ ශක්තිය ගොඩක් වැඩි වෙනවා. ඊළඟට එන පිපිරීම තවත් බලවත් කරන්න. ඔන්න දැන් තමයි වැදගත්ම දේ වෙන්නේ තුන්වෙනි පියවර. බල පහර. ඇත්තටම වාහනේ දුවන්න ඕන කරන සම්පූර්ණ බලයම හැදෙන්නේ මෙන්න මේ මොහොතේදී. අර හොඳටම තද කරලා සම්පීඩනය කරපු මිශ්‍රණයට ස්පාර්ක් ප්ලග් එකෙන් පුංචි ගිනි පුපුරක් දෙනවා. එතකොට සිද්ධ වෙන පාලනය කරපු මහා පිපිරීමෙන් ඇතිවෙන අධික පීඩනය නිසා පිස්ටනය හිතා ගන්න බැරි වේගයකින් පහළට තල්ලු වෙනවා. මේක තමයි දුම්බකරය වේගයෙන් කරකවලා වාහනයට බලය දෙන ප්‍රධානම ක්‍රියාව. හරි. චක්‍රයේ අන්තිම පියවර තමයි පිටාර පහර. බලය නිපදවලා ඉවරයි. දැන් ඉතින් එන්ජින් එකට හුස්ම පිටි කරන්න වෙලා වැදිලා. බලපහරෙන් පස්සේ පිස්ටනේ ආයමත් උඩට එනවා. මේ එන ගමන් දහණයෙන් ඉතිරි වුණු පිලිසුන්නු වායු. ඒ කියන්නේ දුම විවෘත වෙන පිටාර කපාටේ අරහා එළියට තල්ලු කරලා දානවා. ඊළඟ හුස්ම ගන්න කලින් සිලින්ඩරය පිරිසුදු කරන්නේ මෙන්න මෙහෙමයි. හරි. දැන් අපිට පහර 4 ගැන සරල අදහසක් තියෙනවා. ඒත් කතාව එතනින් ඉවර නෑ. අසල්ම රහස, අසල්ම කලාව තියෙන්නේ මේ කපාට ඇරෙන වැහෙන එකේ. ඒක අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණ දෙයක්. මෙන්න මෙතන තමයි වැදගත්ම ප්‍රශ්නේ එන්නේ. චූෂණ කපාටය ඇරෙන්නේ පිස්ටන හරියටම උඩ ඉඳන් පහළට එන්න පටන් ගන්නකොටමද පිටාර කපාටේ වැහෙන්නේ හරියටම පිස්ටනිය උඩටම ආවට පස්සෙමද? උත්තරේ තමයි නෑ. එහෙම වෙන්නේ නෑ. ඇත්ත කතාව තමයි මේ කපාට ඇරෙන්නේ નિયમિત පහර පටන් ගන්න චුට්ටක් කලින් වැහෙන්නේ පහර ඉවර වෙලා චුට්ටක් පාරක්කු වෙලා. මේ සංකල්ප දෙකට අපි කියනවා කපාට පෙරමුණු සහ කපාට පමාව කියලා. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේක. හිතන චූෂණ පහර ගැන. පිස්ටනේ පහළට එන්න පටන් ගන්න කලින්ම චූෂණ කපාටි ටිකක් ඇරෙනවා. ඒකට තමයි කියන්නේ කපාට පෙරමුණ කියලා. එහෙම වෙන්නේ පිස්ටනේ පහළට එනකොටම මිශ්‍රණය ඇතුළට එන්න සූදානමින් තියෙන. ඒ වගේම තමයි පිස්ටනේ පහළටම ඇවිත් ආයි උඩට යන්න පටන් ගත්තත්, ඒ කියන්නේ සම්පීඩන පහර පටන් ගත්තත් චූෂණ කපාටේ තව මොහොතක් ඇරලා තියෙනවා. ඒකට කියනවා කපාට පමාව කියලා. ඒකෙන් වෙන්නේ වේගයෙන් එන මිශ්‍රණයේ ගම්‍යතාවෙන්, ඒ කියන්නේ ඉනර්ෂියා එකෙන් තව මිශ්‍රණ ටිකක් සිලින්ඩරය ඇතුළට පුරව ගන්න එක. ඉතින් මෙතන තීරණාත්මකම දේ තමයි මේ ඊටාම නිර්වද්‍ය මුහුර්තනය. අයි මේ මිලිතත්පරයේ වෙනස මෙච්චර වැදගත්? මොකද මේ ක්‍රමය නිසා තමයි එන්ජින් එකකට උපරිම ඉන්ධන වායු මිශ්‍රණයක් ඇතුළට ගන්නත් පිලිස්සුණු වායු සම්පූර්ණයෙන්ම පිට කරන්නත් පුරවම් වෙන්නේ. ඒකෙන් එන්ජිනයේ මේ කාර්යක්ෂමතාවයයි බලයයි දෙකම උපරිම වෙනවා.
දැන් අපි මේක ගණන් වලින්ම බලමු. සාමාන්‍යයෙන් චූෂණ පහර කියන්නේ දොඹකරයේ අංශක 180ක් කැරකෙන එකනේ. ඒත් මේ බලන්න. චූෂණ කපාටය ඇත්තටම අංශක 226ක් මැරලා තිනවා. අමතර අංශක 46ක්. ඒ කොහමද? අන්න එතනට තමයි අර අපි කතා කරපු පෙරමුණයි පමාවයි එන්නේ. මේ උදාහරණයේදී චූෂණ පහර පටන් ගන්න අංශක 10කට කලින් කපාටය ඇරෙනවා. ඒක තමයි පෙරමුණ. චූෂණ පහර ඉවර වෙලා අංශක 36ක් යනකල් වැහෙන්නේ නැහැ. ඒක තමයි පමාව. ඔක්කොම එකතු වුණාම 10යි 180යි 36යි සමානයි 226යි. මේකෙන් තමයි එන්ජින්ට උපරිම වායු ඉන්ධන ප්‍රමාණයක් පුරවගන්න අවස්ථාව ලැබෙන්නේ. පිටාර කපාටියත් ඒ වගේමයි අංශක 242ත් ඇරලා තියෙනවා. ඒ කියන්නේ පිටාර පහර ඉවර වෙලා ඊළඟ චූෂණ පහර පටන් ගන්නකොටත් පිටාර කපාටය තාම සම්පූර්ණයෙන්ම වැහිලා නැහැ. ඒ කියන්නේ එක මොහොතකට කපාට දෙකම එකපාර ඇරිලා දිනනවා. මේකට තමයි වැල්ව් ඕවර්ලැප් කියන්නේ. මේක වැරදීමක් නෙවෙයි, මේක හිතාමතාම කරන දෙයක්. වේගෙන් පිටවෙන දුමාරයේ පීඩනයෙන් අලුත් ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය ඇතුළට ඇදලා ගන්න උදව්වක් ලැබෙනවා. මේකට කියනවා ස්කැවෙන්ජින් ඉෆෙක්ට් එකක් කියලා. ඒකෙන් සිලින්ඩරේ තවත් හොඳට පිරෙනවා වගේම පිලිසුණු වායු සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඉතින් මේ හැමදේම එකතු වුණාම ඒක හරියට පරිපූර්ණව සැලසුම් කරපු නර්තනයක් වගේ. පිස්ටනේ ඉහළ පහළ යෑම, දුම්බකරයේ කැරකීම සහ කපාටවල નિયમિત වේලාවට ඇරීම, වැස්සීම කියන මේ සියල්ලම එකට එකතු වෙලා තමයි අවසානයේදී චලිතය නිර්මාණය වෙන්නේ. මේ බලන්න මේ සරල රූප සටහනෙන් පෙන්නන පිස්ටනීය කපාට සහ දොම්කරය අතර තියෙන මේ පුදුමාකාර සමමුහූර්තතාවය, මේ નિયમિત රිද්මය තමයි රසායනික ශක්තියක්, ඒ කියන්නේ ඉන්ධන, යාන්ත්‍රික ශක්තියක්, ඒ කියන්නේ වාහනයේ චලිතය බවට පත් කරන්නේ. ඒක ඇත්තටම එන්ජින් ඇතුලේ සිද්ධ වෙන රහස් නර්තනයක්. අපි අද කතා කළේ මේකේ මූලික સિદ્ધාන්තය. නමුත් පොඩ්ඩක් හිතන්න. වාහනේ වේගය, එන්ජින් වලට දෙන බර, මේ වගේ විවිධ තත්වයන් යටතේ මේ කපාට ඇරෙන වැහෙන වෙලාවන් වෙනස් කරන්න පුළුවන් නම් කොහොමද? නවීන එන්ජින් හරියටම කරන්නේ ඒ දේ. ඒ තාක්ෂණයෙන් මගින් මේ නර්තනය තවත් දියුණු කරලා එන්ජිම තවත් කාර්යක්ෂම සහ බලවත් කරනවා. ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු.